ඉතින් මුලින්ම ලැබුවා වූ සිංහල හින්දු අලුත් අවුරුද්ද ඔයගොල්ලෝ හැමෝටම සුබ අලුත් අවුරුද්දක් වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. 2025 අවුරුද්ද අපි දෙන්න එකට සමරන පළවෙනි සිංහල අලුත් අවුරුද්ද. ඉතින් මේ උදේම නැගිටලා කිරි උතුරවා ගන්න තමයි හදන්නේ. හරිම නැකත් වෙලාවට මේ දේවල් නොකිරුවාට අලුත් අවුරුද්ද කරන්න ඕන සියලුම චාරිත්‍ර ටික අපි දෙන්න එදා දවසේ කරා. එදා අපිට නිවාඩු තිබුණ නිසා මේ දේවල් ඒ දවසම කරගන්න පුළුවන් වුණ එකත් ඇත්තටම ලොකු දෙයක්. මෙහෙ ඉතින් එහෙම අවුරුදු සමරන්නේ නෑනේ. කිරි උතරවා ගත්තට පස්සේ අපි මේ හදන්නේ කිරිබත් එකක් ලෑස්ති කරගන්න. හස්බන්ඩ්ත් ඉන්න නිසා මට ඒ වැඩ කරගන්න හරිම පහසු වුණා. මොකද ඒ දේවල් වලට එයාත් ගොඩක් උදව් කරපු නිසා. මට පුළුවන් විදියට මං කැවිලි වර්ග 2-3ක් හැදුවා. හැබැයි ඒවා වීඩියෝ කරගන්න නම් මට බැරි වුණා. මොකද මං තනියම තමයි මේ දේවල් කරගත්තේ ඒ දවස්වල හස්බන්ඩ් වැඩ. ඉතින් පුළුවන් විදියට මේ දේවල් කරගත්තා. අපි හදාගත්ත කෑම වර්ගවල මුල්ම කොටස බුදුහාමුදුරන්ට පූජා කරන්න තමයි මම මේ ලෑස්ති. ඉතින් හදාගත්තු දේවල් ඉඳුල් නොකර තියාගෙන ඒ වගේ පළවෙනි කොටස බුදුරජාණන් වහන්සේට පූජා කරන්න ඕනිනේ. අපි දෙන්න එකට සමරන පළවෙනි අලුත් අවුරුද්ද නිසා ඒ දවස හරි ලස්සනට ගත කරන්න තමයි මට ඕනේ උනේ. ඉතින් පුළුවන් හැම දෙයකින්ම ඒ දවස මම ලස්සන කරගත්තා. නිවාඩු දවසක් වුණත් මේ දවසේ උදේම නැගිටලා මේ හැම දෙයක්ම හරි ආසාවෙන් තමයි මං කරේ. දාගත්තු දේවලුත් ලෑස්ති කරගෙන මුලින්ම කරේ බුදුන් වැඳ එක. ඉතින් ඒක අපේ ජීවිතයට ලොකු ආශිර්වාදයක් කියලා මම විශ්වාස කරනවා. සියලුම දෙනාට මේ ලැබුවා වූ අලුත් අවුරුද්ද ලස්සනම අවුරුද්දක් සාර්ථක වෙන අවුරුද්දක් වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. ඊට පස්සේ අපි අවුරුද්ද මේසේ ලෑස්ති කරගත්තා. ඉතින් මං හදපු කෑම වර්ගයි තව අපි අපේ මේසෙ ලස්සන කරගන්න ගත්ත දේවල් ඔක්කොම එකතු කරලා මෙන්න මේ විදියට අපේ මේසෙ ලෑස්ති කරගත්තා. මම මේ පාර අවුරුද්දට වැලි තලපයි, කිරි අලුවයි, පැණි කජුයි තමයි හැදුවේ. පළවෙනිම අලුත් අවුරුද්දට මේ විදිහට පුංචි හරි දෙයක් මගේ අතින්ම හදාගන්න ලැබුණ එකත් ඇත්තටම ලොකු සතුටක්. ඉතින් ඔයගොල්ලන්ගේ ගෙවල් වලත් අලුත් අවුරුද්දට මොනවද හැදුවේ කියලා කියාගෙන යන්නකෝ බලන්න. අපි දෙන්නටම එදා දවසේ කියාගන්න බැරි තරම් සතුටක් තමයි තිබුණේ. මොකද හස්බන්ඩ් මෙහි අවුරුදු ගාණක් හිටියට මේ විදියට ලස්සනටම අපි දෙන්නම එක්ක අවුරුද්ද සැමරුවේ අදනේ. ඉතින් ඇත්තටම මාරම සතුටුයි මේ දවස ගැන. මේ දවස මගේ ජීවිතේ ලස්සනම මතකයක් විදිහට එකතු කරගන්න තමයි මට ඕනේ උනේ. ඉතින් මං හිතාගෙන හිටපු විදියටම මේ දවස ගත කරන්න මට පුළුවන් වුණා. ලංකාවේ ආහාර අනුභව කරන
චාරිත්‍රය තිබුණ වෙලාවටම අපිටත් පුළුවන් වුණා ඒ චාරිත්‍රය කරන්න. මොකද ඒ වෙලාවට මෙහි ටිකක් දවල් වෙලා. ඒ වුණාට ලංකාව වෙලාවෙන් අපිට ඒ දේ කරගන්න පුළුවන් වුණානේ. බදනා සිත සනසාන තුනලවා හිරු මගුලට හිනහෙන්නයි රුවරුණා පද බදනා සිත සනහාන තුනලවා හිරු මගුලට හිනහෙන්නයි ඉතින් ඒ දේවලුත් ලස්සනට කරලා අපි හදාගත්ත කෑමවල රස විඳින තමයි මේ හදන්නේ. ඉතින් උදේම ලෑස්ති කරගත්ත කිරිබතුයි රස කැවිලි වර්ගයි අපි දෙන්නත් එක්ක මේ විදියට මෙස ළඟම වාඩි වෙලා කෑවා. අවුරුදු චාරිත්‍රාත් ඉවර කරලා අපි දෙන්නත් එක්ක එකතු වෙලා අපිට දවල්ට කන්න කෑම හදාගත්තා. ඉතින් අද කෑම එක නම් ලෑස්ති කරේ හස්බන්ඩ් තමයි. ඉතින් එයාගේ හතින් හදපු රසමලස කෑම වේලක් තමයි මම මේ බෙදාගන්නේ. අද මේ විශේෂ දවසේ අපි දෙන්නට පුළුවන් උපරිමයෙන්ම ඒ දවසට සාධාරණයක් කරා. මොකද ලංකාවේ හිටියා නම් උදේ චාරිත්‍ර ඉවරුණාට පස්සේ අපි අත්තම්මලා සීයලාගේ ගෙවල් වල යනවනේ. ඉතින් මෙහෙදී ඉතින් ඒ දේවල් නැති නිසා අපි දෙන්නගේ දවසක් විදිහට මේ දවස ගත කරා. කාලා ඉවරනාට පස්සේ මෙයා මට මේ කාඩ් බෑග් එකකින් පොඩි සෙල්ලම් ටිකක් කියලා දුන්නා. ලංකාවේදී ඉතින් පවුලේ අය එකතු වුණාට පස්සේ මේ වගේ පොඩි සෙල්ලම් පංචගහන ඒවා ඒ දේවල් කරනවනේ. හවස් වරුවේ අපි දෙන්න චුට්ටක් එළියට ගියා නිදහසේ ටිකක් ඉඳලා එන්න කියලා. ඉතින් ගෙවල් කෙට්ටුවම ලස්සන ලොකු ගඟක් තියෙනවා. එතනට තමයි අපි දෙන්න ගියේ පුංචි වෙලාවක් ඉඳලා එන්න. ජීවිතේ සමහර දවස් තියෙනවා හරි අපූර්වට ගෙවිලා යන. ඒ දවස් ගෙවිලා යනකොටත් හරිම ලෝභ හිතෙනවා. මොකද ඒ දවස් ඒ තරම් ලස්සනයි. අපි දෙන්නගේ ජීවිතයේ තවත් එක ලස්සනම මතකයක් වෙයි මේ පළවෙනි වතාවට දෙන්න එකට සමරපු අලුත් අවුරුද්ද. ලස්සන දවසකින් හම්බ වෙනකම් අදට ගිහින් එන්නම්. ඔන්න ලැබුවා වූ සිංහල හින්දු අලුත් අවුරුද්ද ඔයගොල්ලෝ හැමෝටම සුබම සුබ අලුත් අවුරුද්දක් වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. ඉතින් මෙන්න මේ විදිහට තමයි අපේ අවුරුද්ද දවස ගත වුණේ. ආරාධනා කරනවා හැමෝටම channel එක subscribe කරලා දිගටම මාත් එක්ක එකතු වෙන්න කියලා.